ඔබ දන්නවා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියට තියෙන එක්තරා අභියෝගයක් තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාර. මේ ජාවාරමට තිතක් තැබීම එහෙම නැත්නම් පාලනය කිරීම සඳහා අපි ගියවර 2025 වසරේ සිට අපි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් විවිධ වූ සෝදිසි කිරීම අත්අඩංගුවට ගැනීම පරීක්ෂා කිරීම සඳහා අපි යොමු වුණා. මේ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් යම් සාරාංශයක් ඔබ වෙත ලබා දීම සුදුසුයි අපි විශ්වාස කරනවා. ඒ වගේම 2025 ජනවාරි මාස සිට සමස්ත 2025 වසරේදී ලක්ෂ 82කට අධික මහජනතාවක් අපිට පරීක්ෂා කරන්නට සෝදිසි කිරීමට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාවක් උදා වෙනවා. මේ අවස්ථාව අපි ඉතාමත්ම ස්තුතිය පළ කරන්න විශේෂයෙන් මහජනතාවට පරීක්ෂා කිරීමේදී සෝදිසි කිරීමේදී මේ කටයුතු කරගෙන යාමේදී මහජනතාව විසින් ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිවිධ හමුදාවට දක්වන ලද සහාය අපි මේ අවස්ථාවේදී අගය කොට දැක්විය යුතුයි. 2025 වසරේදී 83 ලක්ෂයකට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමේදී අපිට හැකියාව ලැබුණා 6836 දෙනෙකු විවිධ වූ අපරාධ සඳහා අවශ්‍ය බවට දැනගන්නට. ඒ අනුව හැම 6836 සැකකරුවන් අපි විවිධ අපරාධ විශේෂයෙන් ස්ත්‍රී දූෂණයන්, සොරකම්, කොල්ලකෑම්, මංකොල්ලකෑම් යනාදී අපරාධ සඳහාද අවශ්‍ය කරන සැකකරුවන් බවට අපි හඳුනාගත්තා. ඒ වගේම 2025 වසරේදී සමස්ත ලෙස තරංගුවට ගත් දින වරෙන්තුකරුවන් හැටියට 75721ක් පොලිස් භාරයට අරගෙන අධිකරණ කටයුතු සඳහා යොමු කරලා තිනවා. ඒ වගේම 2025 වසරේදී විවෘත වරෙන්තුකරුවන් 49677ක් අත්අඩංගුවට අරගෙන අධිකරණ කටයුතු සඳහා අපි යොමු කරලා තියෙනවා. ඒ නිසා මෙම 2025 වසරේදී විශේෂයෙන් මහජන ආරක්ෂක කමිටුව අපි තීව්‍ර කළා. මහජනතාව සමග සුහද සම්බන්ධතාවය ඇති කරගත්තා. ඔබට මතකයි අපි 18 අංකය අපි සමාජගත කළා. 119 118 වඩා තීව්‍ර ලෙස සමාජයට පණිවිඩයක් දෙන්නට අපි කටයුතු කළා. ඒ නිසා නැවතත් අපි පුන පුනා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ 2026 වසරේදීද මෙලෙසම සාර්ථක ලෙස මේ රටේ සාමය මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ඔබ සැම අපිත් එක්ක එකට අත්වැල් බැඳගනී කියලා අපි ලොකු අපේක්ෂාවකින් විශ්වාසයකින් කටයුතු කරනවා.